අයිබෝවන් අද පොඩි අයිටම් එකක් ගෙනාවා pH ටෙස්ට් එකක්. මෙන්න මේක. ඒක වැඩ කරන්නේ කොහොමද කියලා අපි බලමු. කැටලොග් එකක් තියෙනවා මේකට දාලා මැනුවල් එකක්. ඊට පස්සේ ස්පොන්ජ් එකක් ගහලා තියෙනවා මැද්දෙන්. මේක මේ ඔන් බටන් එක ඔෆ් බටන් එක වෙනම තියෙනවා. මේ පිටිපස්සේ තියෙනවා pH එකයි celsius එකයි. වාංශ උෂ්ණත්වය මයින්නත් පුළුවන් මේකෙන් pH එක මයින්නත් පුළුවන්. බැටරි එකකුත් දාලා තියෙන්නේ මෙතන බැටරියක් දාලා තියෙන්නේ. මේ සෙන්සර් එක ගාව පොඩි ක්ලිප් එකක් දාලා තියෙනවා. සෙන්සර් එක ඩැමේජ් වෙයි කියලා තමයි ක්ලිප් එකක් දාලා තියෙන්නේ. මට කිව්වේ වැඩ කරද්දී වගා බඳුනට හරි පසට හරි මුලින්ම pH මීටර් එක ගහලා ඊට ඔන් කරන්න කියලා. එතකොටලු හරි දත්තය වැටෙන්නේ කියලාම. අද මම මේ pH ටෙස්ට් එක මගේ පේර පැලේ වගා බඳුනට ගහලා ඒකේ තියෙන pH මට්ටම තමයි බලන්න ටෙස්ට් කරන්න හදන්නේ. මේක අපි මේ සෙන්සර් එක තියෙන කොටස වගා බඳුනේ පස් මිශ්‍රණය ඇතුළට සාමාන්‍ය අඟල් 5-6ක් විතර ඇතුළට දාලා මේක ඔන් කරනවා. ඔන් කරාට පස්සේ තමයි නියමිත හරි දත්තයක් මේකේ සටහන් වෙනවා කියලා කිව්වේ මට. ඒ විදිහට අපි කරලා බලමු. මේ අපේ වගා බඳුන පේර පැලේ හිටපු වගා බඳුන මේකට අපි පස් ගොම පොහොර කිසිම රසායනික පොහොරක් යොදලා නැහැ. ඒ අමතරව අපේ මිදුලේ එකතු වෙන පොළොරොඩු ටිකත් බටේට දාලා තියෙනවා. හොඳින් වතුර ලබා දෙනවා. ඒ තමයි නන්ද හොඳින් තියෙනවා. මේකේ කිසිම රසායනික පොහොරක් යොදලා නැහැ. කාබනික පොහොරෙන් තමයි අපි වගා කරලා තියෙන්නේ. පේර පැලේ මේක අපි ටෙස්ට් කරලා බලමු pH මට්ටම කීයද කියලා. මේ කූර මේ සෙන්සර් එක අපි පොළොව මට්ටම ඇතුළට යොදනවා සාමාන්‍ය තරමක් දුරට. දැන් සාමාන්‍ය අඟල් 5ක් යනකම් කූරේ යෙදුවා. ඊට පස්සේ මේක ඔන් කරගත්තා. pH මට්ටම අපිට ආවේ 5.5යි. සාමාන්‍ය හොඳ තත්ත්වයක් පේර වගාවට කාබනික ආයන හොඳ ගොඩක් ආම්ලිකත් නොවන 5.5ත් 6.5 අතර තමයි පේර වගාව හොඳටම pH මට්ටම හොඳ පරාසයක පවතින්නේ. ඒකේ 5.5 කියන pH පරාසය අපිට මේකේ මේ වගා බඳුනේ ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේක හිමින් සීරුවේ ගලව ගන්නවා කිසිම හානියක් නොවෙන්න. මෙන්න අපි මේ බඳුනට යොදාගත්තා. මේකේ ආවේ pH මට්ටම 6ක්. 6.0ක් කියන්නේ pH මට්ටම 6ක් වගේ ප්‍රමාණයක් තමයි මේකේ ආවේ. ඒකත් සාමාන්‍ය කියන්නේ 5.5යි 6.5යි අතරනේ. ඒතකොට මේකත් සාමාන්‍ය මට්ටමේ pH පරාසයක පවතිනවා මේ පැලෙත්. හොඳ අයිටම් එකක් කියලා අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් අයිටම් එකක්. මේ වගේ පේර වගාව සම්බන්ධ තාක්ෂණික වීඩියෝවක් සමගින් නැවත හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම ස්තුතියි.